Welcome to my YouTube channel, A Floating Cloud. මගේ ස්ටඩී ව්ලොග් එක බලන ගමන් පුංචි කතාවක් අහමුද. මේ කතාව පාඩම් කරන්න කැමති පාඩම් කරන්න හරි ආස ඔයාට නෙවෙයි. මේ කතාව පාඩම් කරන්න කම්මැලි ඔයාට. ජීවිතේ අපිට විවිධ විදිහට එක අවස්ථාවලදී එක්සෑම්ස් එනවා. ඒ එක්සෑම්ස් පාස් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට පාඩම් කරන්නම වෙනවා. හැබැයි කම්මැලියොන්ට පාඩම් කරනවා කියන එක තරම් අමාරු දෙයක් මේ ලෝකෙ මං හිතන්නේ වෙන්නේ නැහැ. ඉතින් හැමෝම කියන විදිහට උදේ පාන්දර කාලේ තමයි පාඩම් කරන්න තියෙන හොඳම වෙලාව. හැබැයි කම්මැලියොන්ට නම් ජීවිතේට උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න බෑ. කොච්චර පාන්දර 3ට හරි 4ට හරි එලාම් එක තිබ්බත් එයාලා නම් ජීවිතේට නැගිටින්නේ නැහැ. ඉතින් ඔයා කම්මැලියෙක් නම් ඔයාට පාඩම් කරන්න තියෙන හොඳම වෙලාව තමයි දවල් වෙලාව හරි එහෙමත් නැත්නම් රාත්‍රී කාලේ හරි. ගොඩක් වෙලාවට දවල්ට අපේ ඔළුව වෙන වෙන දේවල් වලට යොමු වෙනවා වැඩි. අවට ඇහෙන සද්ද බද්දත් එක්ක අපේ ඔළුව එක තැනක තියාගන්න අමාරුයි. ඉතින් ඒ හින්දා අපිට පාඩම් කරන්න තියෙන හොඳම වෙලාව තමයි රාත්‍රී කාලය. අපි රැට පාඩම් කරන එකේ අපිට වාසි ගොඩක් තියෙනවා. අපි උදේට නැගිටින්න කම්මැලි කෙනෙක් නම් අමාරුවෙන් නැගිට්ටත් නිින්දෙන් වගේ පාඩම් කරන කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට රැට පාඩම් කරන එක ඉතාම සාර්ථකයි. මොකද උදේ වගේම රැටත් පරිසරය හරිම නිශ්ශබ්දයි. ඉතින් අපේ ඔළුව වෙන වෙන දේවල් වලට යොමු වෙන ප්‍රමාණයත් උදේ වගේම රාත්‍රී කාලයේත් සමානයි. ඉතින් ඒ හින්දා පාන්දර කාලයේ පාඩම් කරන්න බැරි කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙන හොඳම වෙලාව තමයි පාඩම් කරන්න රාත්‍රී කාලය. ඉතින් අවුරුදු ගානක් තිස්සේ මමත් උත්සාහ කරා උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න. ඒත් මම කම්මැලි හින්දා කවදාවත් මට උදේම නැගිටලා පාඩම් කරන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් දවල්ටත් ඒ වගේමයි. දවල්ට ඇහෙන සද්ද බද්දත් එක්ක මට කවදාවත් එක විදිහට ඔළුව තියාගෙන පාඩම් කරන්න නම් බෑ. ඉතින් ඒ හින්දා මම දවල් වෙලාවට ගොඩක් වෙලාවට නෝට්ස් හදන දේවල් වගේ දේවල් කරලා රැට තමයි පාඩම් කරන්න යොදාගන්නේ. ඒකත් රෑ 8-9 කාලෙන් පස්සේ පාන්දර වෙනකම්ම මට නම් පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඔයාටත් නිින්ද යන්නෙත් නැත්තම් චුට්ට රැට පාඩම් කරන්න උත්සාහ කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේ ක්‍රමය ඔයා හරියට අත්හදා බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම කම්මැලි ඔයාට හරියනම ක්‍රමය.